අපේ ගමන මෙట్ల තියෙන්නේ ලස්සන වතු බංගලාවකට. මේක තියෙන්නේ බඹහින්නෙන් හැරිලා කිලෝමීටර් 23ක් විතර ඇතුළට ආවට පස්සේ තියෙන නන්පේරියල් වතුයායේ මැද්දේ. බලමු මොකද්ද මේ වතු බංගලාව කියලා. Baker's Bend. අද අපි ඉන්නේ ලංකාවේ ලස්සනම සුන්දරම වතු බංගලාවක් වෙන නෙග්ලෙක් බංගලෝවේ. අද අපේ රාත්‍රිය ගෙවෙන්නේ මේ සුන්දර බංගලාවේ ඇතුළේ. බලමු අපේ රාත්‍රිය කොහොම ගත වේද කියලා. තමයි අපි අද රාත්‍රිය ගත කරන නෙග්ලෙක් බංගලෝ එක. බොලෙරෝ ජීප් එකකින් එක්ක තව වෑන් එකක් සහ අවුඩි වාහනයක්. නමුත් ඒ අවුඩි ජීප් එකට නම් උඩට එන්න බැරි වුණා. මොකද ඒ තරමටම පාර අබලන් වෙලයි තියෙන්නේ. ඔයාලත් එනවා අපි වගේ බොලෙරෝ ජීප් එකකින්ම තමයි එන්න වෙන්නේ මෙතෙන්ට. සම්මනන වැව උඩවලවේ තියෙන ජලාශ දෙකම මෙතෙන්ට හොඳට ලස්සනට පේනවා. ජීප් එකට දවසට 28000ක් ගන්නවා. ඒ වගේම තමයි මේ නෙග්ලෙක් බංගලෝ එකට ඇතුළත් වෙන නෙග්ලෙක් ඒවත් නන්පේරියල් වතුයායට ඇතුළත් වෙන 3000ක මුදලක් අය කරනවා. ඩබල් රූම් එකක්. මේ තමයි ඩයිනින් හෝල් එක. වෙන කාලේ වෙනකොට මේ බංගලෝ එක බුක් කරන්න රාත්‍රියක් සඳහා ලක්ෂ 20000ක මුදලක් අය කරනවා.
ඔෆ් සීසන් කෙදී ඊට වඩා අඩු ගාණක් සහ සතියේ දවස්වලදී ඊට වඩා අඩු ගාණක් වෙනවා. මේ ගිනි උඳුන් අදටත් පාවිච්චි වෙනවා. අද රැටත් අපි මේ ගිනි උඳුන දැල්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ට්‍රිපල් රූම් එකක්. සිංගල් බෙඩ් and ඩබල් බෙඩ් තියෙනවා. ළඟදී මේක රෙනෝවේට් කරපු හින්දා ඇත්තට වොෂ්රූම් හොඳම තත්ත්වයෙන් තියෙනවා. කලින් නම් මෙච්චර හොඳ තත්ත්වයෙන් වොෂ්රූම්ස් තිබුණේ නැහැ. ඉතින් දොරින් එළියට යන්න පුළුවන්. හොඳට පැහැදිලිවම පේනවා ඒ ශාකවල වෙනස. ඇහැට දැකලා පුරුදුයි හොටල් ප්ලේන්ස් ගිහිල්ලා ඒ ශාක දැකපු කෙනෙක්ට හොඳට ඇහැට පුරුයි මේ හොටල් ප්ලේන්ස් කියලා. ඒ වගේමයි මෙන්න මේ වගේ පොඩි දොළපාරවල් එකතු වෙලා තමයි අපි එනකොට දැකපු හීරි කටු ඔය හැදලා තියෙන්නේ. බංගලෝ එකම වීට් මේ වැහිලා පොඩි තුහින වගේ තියෙනවා. හරිම ලස්සනයි. බංග හරියට තියෙනවා හොලගත් එක හරිම ලස්සනයි. පොඩි තුහින ගතියක් තියෙනවා. තුහින වගේ වැටෙනවා. හතරට විතර ඇති හරිම සීතලයි. හරි හුලං මේ හරියට දෙකෙන් විතර පස්සේ මොනවාක් වෙනවා පිට. දැන් තමයි ලන්ච් එක ගත්තේ. අපිට ලන්ච් එක ගන්න පොඩ්ඩක් ඩිලේ වුණා. මේ වැහිලා මේ පැත්ත. සීතලයි.
අපි නැග්‍රැත් වලින් යනවා. ආයේ දැන් එඩිෂන් බංගලෝ. අදර එඩිෂන් බංගලෝ. वाहन